නැචරලි මසල් බිල්ඩ් කරන්න උත්සාහ කරනවද? වැඩි කාලය නැහැ. එක්සර්සයිසස් තෝරනකොට මොන එක්සර්සයිස් එකෙන්ද මට ලොකුම ප්‍රතිලාභයක් ගන්න පුළුවන්? අද මම ඔයගොල්ලන්ට posterior chain එකට superior exercise එකක් දෙනවා. මගේ වගේ ඔයාගේ femur length එක සාපේක්ෂව දිග නම් ඔයා squat එකක් ගහනකොට ඔයාගේ lower back involvement එක වැඩි වෙනවා. superior exercise එකක් ඒ වගේ කෙනෙක්ට. ඔයාට කාලය නැත්තම් hamstrings, glutes, lower back ඔය ඔක්කොම වෙන වෙනම isolate කරන්න. හොඳ compound movement එකක් ඔය තුනට හොඳට workout එකක් දෙන්න. ඒ වගේම ඔයාගේ squat performance එක, deadlift performance එකට හොඳ carry over effect එකක්. carry over transitive effect එකක්. ඒ කියන්නේ මේ exercise එක කරනකොට වෙනත් exercises වලට ප්‍රයෝජනවත් වෙන exercise එකක්ද? Transitive, the translative, I don't know. මොකක් හරි. But you get what I mean. එහෙම exercise එකක්. superior exercise එකක්. ඔයගොල්ලෝ මගේ channel එක බලනවා නම් මගේ content බලනවා නම් පහුගිය අවුරුද්දේ දකින්න ඇති මම මේ exercise එක නිතරම මගේ routine එකේ තියාගෙන කරනවා. වෙන මොකුත් නෙමෙයි guys, barbell good morning එක. මේක ඔයාගේ fitness level එක අනුව regress ගන්න පුළුවන්. ඔයාට body weight වලින් පටන් ගන්න පුළුවන්. hip hinge mechanics ඉගෙන ගන්න. ඔයාට dumbbell එක පාවිච්චි කරලා ඊට පස්සේ පොඩිවට weight එක add කරලා short bar එකක් කරේ තියාගන්න පුළුවන්. ඊට පස්සේ long 6 foot barbell එකකට යන්න පුළුවන්. And then incrementally weight add කරන්න. මේ exercise එකට Romanian deadlift එකක් වගේ ලොකුවට weight load ගන්න ඔයාලට කාලයක් යන්නේ නැහැ. Romanian deadlift එකක් කාලයක් practice කරනකොට ඒකේ strength levels ඔයාලට හොඳට improve කරගන්න පුළුවන්. එතකොට ඔයා training කරලා බලන්න. ඔයා අනාගතයේදී ලොකු කාලයක් යට කරන ඔක set up කරන්න, ගලවන්න, තියන්න ඔය ඔක්කොට. හැබැයි barbell good morning එක ඔයාලට ලොකු weight එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ muscles වලට similar tension එකක් ගන්න. ඒ වගේම හොඳ අර මම ඔය කලින් කිව්ව scene ටික right හොඳ මොකද ඒ කියන්නේ හොඳ carry over effect එකක් carry over effect එකක් ගන්න. barbell එකේ stability case නම් free weight exercise එකේ stability case එකක් වඩ තියෙනවා නම් ඔයාලට මේක smith machine එකේ පුරුදු වෙන්න පුළුවන්. ඔයාලට නැත්තම් මේක v squat එක කරන්න පුළුවන්. මේ exercise එක ඕනම gym එකක ගෙදර ඉඳන් වුණත් කොහේ හිටියත් කරන්න පුළුවන් exercise එක. ඔයාලට කිලෝ 5ක හාල් බෑග් එකක් තියාගෙන good mornings ගහන්න පුළුවන්. එහෙම මම කරලා නැහැ. උනට ගෙදර තියෙන හාල් බෑග් එකෙන් මම එහෙම කරලා පෙන්නන්න පොඩි වීඩියෝවක් දාන්න. ප්‍රායෝගිකව ට්‍රේනින් කරන්න කැමති නම් Alpha Fitness